Hello, welcome to SL Sound Creation. අලුත් වීඩියෝ එක අලුතෙන් අපි පටන් ගන්නවා. මම ඉන්න තැන ඉඳන් බලන්නේ. මේක දාන්නේ IT section එක IT sessions ඉගෙන ගන්න කැමති පොතෝ බෙල්ලන්ට එකතු වෙන්න channel එකේ වීඩියෝස් ටික දානවා. CMD දන්න ගොඩක් අය ඇති. කෝඩින් ගැන දන්න අය ඇති. IT වල කීබෝඩ් එක යූස් කරලා තමන්ට කරගන්න පුළුවන් දේවල් දන්න අය නොදන්න අය ඔක්කොම ඇති. එයාලට දෙන පොඩි සපෝට් එකක් මේක. මොකද ගොඩක් වැඩ දන්න කට්ටිය ඉන්නවා. ගොඩක් මේකේ වැඩ කරන අය ඉන්නවා. අලුතෙන් IT ඉගෙන ගන්න ඉන්න අලුතෙන් IT පටන් ගන්න හැමෝටම මේක සපෝට් එකක් වෙන්න කියලා හිතාගෙන තමයි මේ සපෝට් එක දෙන්නේ. ආයි පාරක් කියනවා වෙල්කම් SL Sound Creation. අපි යන වීඩියෝ එකට වැඩි හිතන්න එපා. මේ ස්ටුඩියෝ එකත් ඕපන් එකේම තියාගෙන ඉන්නේ. මේකෙන් තමයි රෙකෝඩ් කරන්නේ. හරිද? හරි. අපි පළවෙනියටම ඔයාලගේ කම්පියුටර් එකේ තියනවා නේද RAM එකක්. අන්නේ RAM එකේ performance කොහොමද කියලා බලා ගන්න කැමතියි නේ මොන කෙනෙක්. බලාගමු අපි කොහොමද RAM එකේ performance කියලා. අපි පළවෙනියට ක්ලික් කරනවා කීබෝඩ් එකේ තියෙනවා CTRL කියලා. ඒ කියන්නේ control කියන බටන් එක. ඒකයි ඊට පස්සේ තියෙනවා shift SHIFT කියලා. හරිද? ඒ බටන් එකයි උඩම තියෙනවා ESC කියලා එකක්. exit වලට යූස් කරන්නේ. අන්න ඒ බටන් එකයි එකපාර ඔබ. හරිද? ඊට පස්සේ ඕපන් වෙනවා අපිට මෙන්න මේ task manager profile එක. ඒ ඕපන් වුණාම ඒකේ තියෙනවා performance කියලා එකක්. අන්න ඒ performance වල මම මේක full screen දා ගන්නම්කෝ. මේ performance වල තියෙනවා යටම මේ memory කියලා කොටසක්. memory කියලා කියන්නේ මේකේ memory එක කියලා කියන්නේ RAM එකට. හරිද? CPU එක කියලා කියන්නේ central processing unit එක. memory කියන්නේ මේකේ RAM එක. හරිද? මේ RAM එකේ user percentage එක අපිට යටින් බලා ගන්න පුළුවන්. මගේ RAM එක 16GB තියෙන්නේ. දැනට පාවිච්චි වෙන්නේ කොච්චරද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ GPU එක. GPU කියන්නේ මොකද්ද? graphic එක. හරිද? graphic එකේ 3D graphic කියන එක විතරයි ලොකුවටම use වෙන්නේ මේකේ. ඒකෙත් තියෙනවා GB 7.9ක් percentage එක. හරිද? GPU memory එක 7.9 GBs තියෙනවා. ඒකෙන් පාවිච්චි වෙන්නේ 0.2යි. හරිද? ඒක percentage එකක් විදිහට ගත්තාම 112ක් වගේ. හරිද? මේ තමයි ඔයාලගේ machine එකේ නැත්නම් lap එකේ RAM performance එක බලා ගන්න පුළුවන් කෙටිම ක්‍රමය. හරිද? හරි. තව දෙයක් තියෙනවා. දැන් ඔයාලා කැමතිනේ මෙන්න මේ වගේම screen එක record කරන්න. නේද? මේ screen එක record කරන්න ඔයාලට පුළුවන් Windows key එකයි G අකුරයි click කරන්න. හරිද? මේ ආවේ setup එක. මේ ආපු setup එක එන්නේ මෙන්න මේ ඔයාලගේ screen එක record කරන්න. හරිද? තව දෙයක් තියෙනවා. මේ screen එකේ ඔයාලට ආසාවක් තියෙනවා නම් screenshot එකක් ගහගන්න. නැත්නම් අපි හිතමු ඔයාලා මොකක් හරි document එකක් open කරා කියලා. ඒ document එකේ අදාළ කොටස විතරක් ගන්න හරි මොනවා හරි දෙයකට ඔයා පාවිච්චි කරනවා කියන්නකෝ. අපි ලේසියම screenshot කියන එක use කරනවා කියන්නකෝ. අපි app එකකට ගිහිල්ලා මේ වගේ app එකකට ගිහිල්ලා ඒක කරන්න ලොකු time wastage එකක් යනවා. හරිද? ඒකට තමයි මේ පාවිච්චි කරන්න යන්නේ shortcut එක. Windows එක නැත්නම් Windows button එක shift එක key එකේ S අකුර. හරිද?
දැන් පේනවද? ෂෝට්ලි ඇවිල්ලා ඉවරයි. කොයි ටිකද අපි කැප්චර් කරගන්න ඕනේ කියන එක විතරක් සිලෙක්ට් කරන්න තියෙනවා. ෆුල් ස්ක්‍රීන් ක්ලික් කරනවා නම් මෙහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? මේක ඔටෝමැටික්ලි සේව් වෙනවා. දැන් මේක ඇප්ලිකේෂන් එක ඔන් කරලා කරොත් එහෙම අපි මේක සේව් කරන පොසිෂන් එක ඒ හැමදේම එකින් එකට සිලෙක්ට් කරලා අපි දෙන්න ඕනේ. හරිද? තව දෙයක් අපි ඔන් කරගමු. කොහොම හරි. පොඩි ප්‍රශ්නයක් කළා මේ මම ආයේ මිනිමයිස් කරා. මේ තියෙනවා අපේ නෝට්පෑඩ් එක. මේකේ ඔය ගොඩක් කෙවුවා තියෙන්නේ මගේ මම කරපු වැඩවල දේවල්. මම අලුත් එකක් ඕපන් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ එක එක අයිකන්ස් තියෙනවානේ. ඒ අයිකන්ස් ගන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ අයිකන් ගන්න තමයි මෙන්න මේ වගේ ටයිපින්ග්ස් යූස් කරන්නේ. නම්බර් වලින් 1. හරිද? ඊට පස්සේ simple F. ඊට පස්සේ 4 number 4. simple E. reset. ක්ලික් කරලා ALT කියලා කී එකක් තියෙන්නේ. ALT කියගෙන කී එකයි x අකුරයි ඔබ. හරිද? ඒකෙන් මොකද වෙන්නේ? ALT කියන කී එකෙන් මොකද වෙන්නේ? මේක නෝට්පෑඩ් එකේ පෙන්නව විතරයි. මේක නෝට්පෑඩ් එකේ පෙන්වුවාට ඒකේ රන්නින් බලා ගන්න බෑ. ඕක ඔයාලා Excel sheet එක හරි Word එක හරි open කරලා බලන්න. මොකක්ද එන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? ඊට පස්සේ Windows X Windows අකුරයි Windows key එකයි X අකුරයි ක්ලික් කරලා ඔයාලට එනවා open වෙනවා automatically අපේ Windows bar එක. හරිද? මේකේ W ක්ලික් කරොත් Windows එකයි U එකයි open කරා. Windows එකයි X අකුරයි ක්ලික් කරා. හරිද? ඊට පස්සේ එකපාරක් U අකුර ක්ලික් කරපුවාම අපිට open වෙනවා shutting down system එක. නැත්නම් අපි කම්පියුටර් එකක් off on කරන්න use කරන method ටික. off කරන්න, restart කරන්න, sleep කරන්න, sign out වෙන්න use කරන method ටික. ඒක අපි refresh කරනවා. ඒ කියන්නේ restart කරනවා නම් මේකෙන් scroll කරන්න ඕනේ keyboard එකේම Windows X U R. ඒ කියන්නේ keys ටික තියෙනවනේ. Windows key එක, X key එක press කරා, U key එක press කරලා R key එක press කරපුවාම automatically restart වෙනවා phone අපේ computer එක. නැත්තම් laptop එක. shut down කරන්න ඕන නම් W U අකුර දෙපාරක් click කරන්න automatically ඔයාලගේ machine එක හෝ laptop එක auto turn off වෙනවා. හරිද? ඒ තව කොටසක් තව තියෙනවා. ඔයාලට කවුරු හරි කෙනෙක් ඉස්සරහා වැඩක් කළා පෙන්වන්න ඕන. නැත්තම් කවුරු හරි පොඩි කෙනෙක් ඉස්සරහා වැඩක් කළා පෙන්වන්න ඕන. මේ ටික යූස් කරලා බලන්න. මේ රිෆ්‍රෙෂ් වලට යූස් කරන සිස්ටම් එක. මේකේ තියෙනවා running නැත්තම් මෙන්න මේක තමයි අපි රිෆ්‍රෙෂ් වලට යූස් කරන පොඩි මෙතඩ් එක. Windows key එක R key එක press කරපුවාම අපිට open වෙනවා run කියන process එක. ඒ process එකේ තියෙනවා ඔයාට අවශ්‍ය program එකට key එකක් දීලා. මේ free කියන key එකෙන් වෙන්නේ අපේ refresh rate එක නැත්නම් refresh speed එක බලා ගන්න පුළුවන් කොහොමද file එක open වෙලා play වෙන්න යන time එකත් එක්ක. ඒ කියන්නේ RAM එකේ speed එකත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. හරිද? ඒ එකක්. තව මේ Windows key එකයි R key එකයි ඔබලා අපිට මේක free කියන එක close කරලා දාලා අපි මේකේ type කරගන්නවා CMD කියලා. CMD කියන code එක click කරපුවාම අපිට open වෙන්නේ මෙන්න මේ වගේ interface එකක්. මේ interface එකේ
අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකෙන් අපිට වෙබ් එකක් වුණත් හදන්න පුළුවන්. නැත්තම් මේ අපේ ඒ කියන්නේ ඩිසයින් එක හදාගන්න පුළුවන්. මේ රන් වෙන්නේ අපේ කම්පියුටර් එකේ කෝඩින් සිස්ටම් එක. හරිද? එතකොට මේ කෝඩින් සිස්ටම් එක තියෙනවනේ. මේ කෝඩින් සිස්ටම් එක අපිට යූස් කරන්න පුළුවන් තවත් දේවල් වලට. හරි. මේ තියෙන අපේ රනින් ප්‍රොසෙස් එකේ තියෙන එක අපිට පුළුවන් මේකේ කලර් කියන එක කමාන්ඩ් එක දීලා help කියලා සපෝට් එක ඉල්ලගන්න. දැන් ඔයාලට ඕපන් වුණා නේද? ලොකු විස්තරයක් තියෙනවා. ස්පෙෂල් කලර්ස් කියලා දාලා මේ කන්සෝල් අවුට්පුට් එක කොහොමද කියලා බලා ගන්න තමයි මේක ක්‍රියේට් කරලා තියෙන්නේ. හරිද? මේකේ අපිට හරිද පොඩි වැඩක් කරන්න පුළුවන්. ඔය තියෙන අකුරු ටික අපි කොළ පාට කරමුද? කලර් එක චේන්ජ් කරමුද? කොහොමද කරන්නේ? කොහොමද කියන්නේ? කලර් COLOR කියලා අපි ගහලා මේ black screen එකේම change කරනවා color එක number 2 select කරනවා. ඊට පස්සේ enter එක press කරන්න. දැක්කද? ඔයාලට පුළුවන් මේ විදිහට change කරන්න ඔයාලගේ screen එකේ තියෙන command නැත්තම් CMD file එකේ details letters වල color එක change කරන්න පුළුවන් මේ විදිහට. හරිද? ඊට පස්සේ අපිට මේකේ file එකක් create කරන්න use කරන්න පුළුවන් code එක තමයි මම මේක create කරනවා මගේ file එක මොකක්ද කියලා මතක නැහැ. coding එක මම ලියන්න MKDR කියන එක type කරලා ඔයාලා create කරන්න ඕනේ file එකේ detail name එක title name එක ඔන්න ඕක දීලා enter කරා නම් ඔයාලට කැමති නමක් හරි මොකක් හරි දීලා enter කරා නම් automatically ඒ file එකේ use එකේ open එකක් තියෙනවා සහන් කියන නමෙන්. ඒ කියන්නේ මගේ නමින් මම save කරලා enter කරොත් automatically save වෙන්නේ මගේ නමින්. ඔයාලා save කරා කියන්නකෝ icon එකක් දාලා මොකක් හරි. ඒ නමින් ඒ විදිහට ඒ icon එකෙන් save වෙනවා. folder එකක් open වෙනවා. හරිද? හරි. මම ඒක back shift කරා. අපි මේක full screen දාන්න පුළුවන් කියලා දන්නවද? F11 සරලව මේක F11 ක්ලික් කරපුවාම ස්ක්‍රීන් එකේ full screen වැටෙනවා. හරිද? ඊට පස්සේ අපි මේකේ color ඒ කැමති නම් දෙන්න පුළුවන්. හරිද? මේකට මේ විදිහටම තියෙන්න DIR/ නැත්නම් dash හරිද? S මෙන්න මේ කෝඩින් එක දුන්නාම මේක කෝඩින් යන්නේ ඇත්තටම කෝඩ් එකක් විතරයි. හරිද? කෝඩින් කියන්නේ ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙන එකක්. ලොකු ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එකක් තියෙන කට්ටිය කෝඩින් කියන එක යූස් කරන්නේ. මෙන්න මේ පොඩි කෝඩ් එක දීලා ඉවරලා අපි enter press කරපුවාම ඔයාලට පේනවද මුළු ස්ක්‍රීන් එකේම නිකන් හැක් වෙලා වගේ හැමදේම යනවා. non stop යනවා. පේනවද? මේක F11 නෙබුවට පස්සේ ආය key mouse එක use කළාවත් නවත්තන්න බෑ. මෙන්න මේ පැත්තේ side එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ drop එක යනවා එක දිගට. පේනවද? අන්න ඒ වගේ ඔයාලට පුළුවන් තව කෙනෙක්ව මේ වගේ දෙයකින් හැක් වෙලා කියලා පෙන්වන්න. නැත්නම් කම්පියුටර් එක හැක් වෙලා කියලා පෙන්වන්න පුළුවන්. තව එක කෝඩින් එකක් තියෙනවා. ඒකෙන් කම්පියුටර් එක ඔටෝමැටික්ලි ඔෆ් වෙන්න
අපිට කමාන්ඩ් කරන්න පුළුවන්. දන්නවද? කෝඩින් එක මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේකේ ඔළුව එකක් කොහේ හැදෙනවද බලාගෙන ඉන්නකෝ. කෝඩින් එක මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. හරි. කෝඩින් එක තමයි කැපිටල් යූස් කරනවා නම් එහෙමයි. සිම්පල් යූස් කරනවා නම් එහෙමයි. S H U T D O W N space slash S space slash T time rate එකට 300 කියන එක දුන්නොත් හරිද? running percentage එක 5 minutes විනාඩි 5යි. මේ යන ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ විනාඩි 5යි. හරිද? මට ඒක ඕපන් කරලා පෙන්වන්න විදියක් නැහැ මොකද මගේ කම්පියුටර් එක ඔටෝමැටික්ලි ඕෆ් වෙනවා ඒක කරපුවම. හරිද? එතකොට රෙකෝඩින්ග්ස් නැහැ, සේවිං වීඩියෝ එකක් නැහැ ඔය කට්ටියට දෙන්න. ඒ හින්දා මම මේකේ කෝඩින්ග්ස් ටික දෙන්න. හරිද? ආයේ 300 C/C ඊට පස්සේ colon නැත්නම් උද්දෘත ක්‍රම පාවිච්චි කරා sorry your computer was hacked. This is the last message in command. මේක තමයි අන්තිම මැසේජ් එක එන්නේ කමාන්ඩ් එකේ. ඔයාගේ කම්පියුටර් එක හැක් වෙලා ඒකලා මිනිත්තු 5කින් නැත්නම් විනාඩි 5කින් ඔටෝමැටික්ලි කම්පියුටර් එක ෂට් ඩවුන් වෙනවා. මේක තමයි කෝඩ් එක. හරිද? මම මේක නිකන් හරි එන්ටර් වුවොත් මගේ මේකේ සේව් කරලා තියෙන වීඩියෝ එක නැත්නම් රෙකෝඩ් වෙන වීඩියෝ එක ඔටෝමැටික්ලි නැති වෙනවා. ඒ හින්දා එක්ස්ට්‍රීම්ලි සෝරි මට වීඩියෝ එකේ මේ කොටස දාන්න විදියක් නැහැ. මම මේකේ ෂෝට් කට් වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් මම ඒක අරන් දාන්නම්. හරිද? ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. තව ෂෝට් කට් ටිකක් මම කියන්නම්. ඔයාලා ගොඩක් අය දන්නවා control S press කරපුවම මොකද වෙන්නේ? control S press කරපුවම මොකද වෙන්නේ? කියන්න බෑ. control S වලින් වෙන්නේ අපි ක්‍රියේට් කරපු මොකක් හරි ෆෝල්ඩර් එකකට නැත්තම් ඩිරෙක්ට් හදපු එකකට අපිට පුළුවන් සේව් කරලා තියන්න. නැත්තම් save to use කරන්න තමයි ඒක තියෙන්නේ. හරිද? ඊට පස්සේ sorry ෆෝන් එකේ ඩීටේල් ටික Coco software මේ දින එකේ හරිද? හරි මේ මම normal එකක් ඕපන් කරලා දාන්නම්. හරිද? හරි මම මේක normal ඕපන් කරලා දැම්මේ මේ නිකන් දාලා තියෙන්නේ. ඔයාලට මේකත් ඕනනම් බලා ගන්න පුළුවන්. මට මේ network connection එකක් මම connect කරලා නැහැ මේ lab එකට. ඒ හින්දා බලා ගන්න බැරි වෙයි සමහර විට. We can try to do. Give me 1 minute for open this application.
හරි බලමු. මට ටික වෙලාවක් දෙන්න පුළුවන් වේද කියලා බලමු අපි. මම ඔයාලට ඕපන් කරනවා දැන්. මේ තියෙන්නේ මේක ක්‍රිස්මස් වලට හදලා තියෙනවා මේ ඇටැක්ස් ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒ වුණාට මේ ඇත්තටම චෙක් පොයින්ට් කියලා අපි මේ යූස් කරන වෙබ් එකේ මේ රියල් ඇටැක්ස් නැත්තම් රියල් සයිබර් ඇටැක්ස් හරිද මේ ගොඩක්ම USA UA වලින් ඇටැක් කරන තැන් හරිද නෙදර්ලන්ඩ් වලට UA වලින් ගහනවා නැත්තම් ඇටැක් කරනවා සයිබර් වලින් ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ඇටැක්ස් දෙනේව තියෙනවා ජර්මනියම ඇතුලේ ඉන්න ඇටැක් එකක් යනවා ඊට පස්සේ හොංකොං වලින් වෙනම ඇටැක් එකක් එනවා මේ ඔයාලා මේ දකින්න රියල් ඇටැක්ස් වල යන කොහොමද තත්ත්වය කියන එක දැනට ගිහිල්ලා තියෙන දවසේ ඩේලි ඇටැක් ටික දැනට ගිහිල්ලා තියෙන ඇටැක්ස් ටික මේ තියෙන උඩ මොකද මේ ඇටැක්ස් ගොඩක්ම කරන්නේ හැකර්ස්ලා යූස් කරලා නැත්නම් ගොඩක්ම මේ ගැන දන්න අය තමා ගොඩක්ම මේ ගේම් එකේ බහැලා ඉන්නේ එහෙනම් අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා නැත්තම් IT session එක මෙතනින් නවත්තනවා මේක YouTube එකට අප්ලෝඩ් කරන්න මට තව ටික වෙලාවක් යයි මේ වීඩියෝ කොටස තියෙනවා විනාඩි 20ක් තව කොටසක් තියෙනවා ඒ දෙක කම්බයින් කරලා මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හරි එහෙනම් තවත් IT දැනුම එක්ක ඉස්සරහට යන්න ලබන අවුරුද්දේ පටන් ගැනීම ඉඳන් අපි IT ක්ලාස් එක පටන් ගන්නවා ෆිසිකලි IT ක්ලාස් එක වෙනම කරගෙන යනවා ඒ වගේම IT ක්ලාස් එක ඔන්ලයින් පටන් ගන්නවා කැමති අය WhatsApp එකට මැසේජ් එකක් දාන්න මගේ WhatsApp නම්බර් එක මම පින් කරලා තියෙනවා මැසේජ් එක දාගෙන යන්න IT ක්ලාස් කියලා මැසේජ් එක දාන්න මං හදන ගෲප් එකට ජොයින් කරන්න එකතු වෙන්න හැමෝම එන පරිස්සම්